මේ තියෙන්නේ අවුරුදු 6ක් විතර පරණ ගහ. මේ ගහ අපි මෙන්න මේ පොට් එකට දාලා මේ රිපෝට් කරන්නයි යන්නේ. පළවෙනි විදියට දැන් මේ ගහ ගත්තොත් එහෙම මේ ගහ ගොඩක්ම මේ මුල් මේකේ ඇතුළට අල්ලලා තියෙන්නේ. ඒ හන්දා අපිට මේ ගහ ගලවද්දි ප්‍රශ්නයක් එන්නේ අපිට කෙලින්ම මේක මෙහෙම ඇදලා ගන්න උනත් පුළුවන්. අපි පොඩ්ඩක් මුලින්ම මේකේ තියෙන මේ පස් ටික මෙහෙම පුරුල් කරලා මේ ගහ ගලවන්න try එකක් දෙමු මේ පොට් එකේ පළවෙනි දේ විදියට. එතකොට තව දෙයක් තමයි මේ ගහ බැලුවොත් එහෙම අපිට මෙතන යට මුල් ඇවිල්ලා තියෙන එළියට මේ මුල් ටික සුද්ධ කරගන්නකම් අපිට කොහොමත් බෑ මේ ගලවන්න. මොකද මේ මුල් පොට් එකට පොඩ්ඩක් අල්ලලා තමයි තියෙන්නේ. අපි මෙන්න මේ වගේ සුද්ධ කරන පොඩි අයිටම් එකක් භාවිතා කරලා විදියට මේක යට තියෙන මුල් ටික පොඩ්ඩක් අපි සුද්ධ කරගන්නවා. තවත් ගහක් ගොඩක් කාලයක් මේ විදියට තියෙනකොට මේ වගේ මුල් අදිනක සාමාන්‍ය දැන් නුක ගහක් වගේ නම් මේ ගොඩක්ම මීට වඩා වැඩි. මේ විදියට මේ මුල් ටික කපනවා. හරි. දැන් බලමු පොඩ්ඩක් එකපාරක් මෙහෙම ඇදලා මේක ගලව ගන්න පුළුවන්ද කියලා. නෑ. තාමත් ඒක හැම ලේසියෙන් එන පාටක් අපිට පේන්නේ නැහැ. ගොඩක් හයිය බව තමයි අපිට පේන්නේ. මේකෙන් මෙන්න මේ විදිහට ඒකේ වටේ පස් ටික පුළුවන් තරම් බුරුල් කරගන්න අපි try එකක් දෙන්න. මේ විදිහට අපිට මේක ලස්සනට ගලව ගන්න පුළුවන්. හරි. ටිකක් පරිශ්‍රමයක් දරනවා ඒතරට ඒක ගලවන්න. කොහොමද අපිට අන්තිමට තියෙනවා බලන්න මේ ගහේ මුල් කොච්චර හොඳට ඇතිලාද කියලා. යට හරිය තනිකර මුල් විතරයි තියෙන්නේ. ඉතින් මේ පොට් එකට දාන්න කලින් මෙන්න මේ මුල් ඔක්කොම අපි කපලා අයින් කරනවා. යටම තියෙන මුල් මේ විදිහට අපි කීතක් ආකාරයෙන් කපලා අයින් කරනවා. මේ විදිහට තියෙන පළවෙනි අපිට වෙනවා ගොඩක් ලොකුම තියෙනවා. පළවෙනි තට්ටුව ඇත්තට මේක වැඩක් වෙන්නේ නැහැ. අපි මේක ඉවත් කරනවා. අපි නිකන් තියලා බලනවා පොට් එකට. තව කොච්චර ප්‍රමාණයක් මේක අපි අඩු කරන්න ඕනේද කියලා. ඉතින් විදිහට ඕකේ. තව මේකේ භාගයක් වගේ මුල් ප්‍රමාණයක් අඩු කරගන්න ඕනේ. ඒ කියන්නේ දැන් මේ ගහ ගොඩක් හොඳට වර්ධනය වෙලා මේකේ මුල් හැමතැනම තියෙන නිසා මේකේ මුල් අපි අයින් කරාට ප්‍රශ්නයක් නෑ. හැබැයි ඔයාගේ නිකන් තියෙන ගහක් මේ විදිහට හොඳ රූට් සිස්ටම් එකක් නැති මේ විදිහට කරන්න බෑ. එතකොට මොකද මේ ගහේ මුල් මේ වගේ හැමතැනම පැතිරිලා එම නැහැනේ. එතකොට මේ ගහේ මේ මුල් ටික කැපුවොත් මේ ගහ මැරෙනවා. නමුත් මේ ගහේ රූට් සිස්ටම් එක හොඳට හැදිලා තියෙනවා. පිනාවතාවක් මේ විදිහට අත් කරගෙන කරනවා. දැන් අර කලින් ටිකක් ලේසි මේක අයින් කරන්න. ඕකේ. අපි කපලි වරයි මීටර් අතරම කපන්නේ නැහැ. මොකද මීටර් කැපුවොත් එහෙම ගහට හානි වෙන්න පුළුවන්. අපි දැන් මේක මේ පොට් එකට ඉවත් කරගන්න එක තමයි කරන්නේ. පොඩ්ඩක් මේක පැත්තකින් තියලා පොඩ්ඩක් මේක පොඩ්ඩක් සුද්ධ කරගෙන ඊට බහින්. බලන්න අපි පොට් එක මේ විදිහට තියෙන මුලින් බලනවා කොහොමද ප්‍රොපෝෂන් එක තියෙන්නේ කියලා. මොන පැත්තෙන්ද අපි මුල් ටිකක් ඉවත් කරන්නේ මේකට සෙට් වෙන්න කියලා. දැන් මේ ගහේ මෙන්න මේ පැත්ත ඉස්සරහා විදිහට අපි ගත්තොත් එහෙම මේ පැත්තේ මුල් ටික අපිට ඕන වෙයි කියලා හිතනවා. ඒත් මේ ගහේ පිටිපස්සේ මේ ගොඩක් මුල් තියෙනවනේ. මේක පොඩ්ඩක් සුද්ධ කරලා මේ ගහ ඇතුළට අපි දාන්න තමයි try කරන්නේ. ඇත්තටම හරි
සමහර වෙලාවට ගහ අපිට රඳවන්න අමාරු වුණාම අපි මේ බොන්සයි පොට් එකේ මේ තියෙන මේ හිල් වලින් අපිට කම්බි දාන්න පුළුවන්. නමුත් මේ ගහට මම එහෙම කරන්නේ නැහැ. මොකද මේ ගහ අපිට රඳවන්න අමාරු කමක් නැහැ. සහ මේක කෙලින් තියෙන ගහක් නිසා මම මේකට මේ හිල් වලින් කම්බිය දාන්න යන්නේ නැහැ. නමුත් ඕනනම් අපිට මේ හිල් වලින් කම්බිය දාන්න පුළුවන්. ගහ තදින් මේකට අල්ලගෙන ඉන්න. දැන් මේ වෙලාවේදී මම මේ ගහ දිහා බලලා හොඳට තීරණය කරනවා මේ ගහේ ෆ්‍රන්ට් එක හරියට තියනවාද, අපි ෆ්‍රන්ට් එක විදිහට පාවිච්චි කරන්නේ මේ පැත්ත නම් හරියට තියනවාද, ඒ වගේ දේවල් ටිකක් බලනවා. සබ් මේ විදිහට මේ මුල් ටික මේ පොඩ් එක ඇතුළට දාගන්නවා පුළුවන් තරම් හානිය අඩු කරලා. ෂාප් කතුරක් තමයි භාවිතා කරන්න ඕනේ. එතකොට අර මුල් හොඳින් කැපෙන නිසා මේ මුල් වලට හානිය කියන්නේ ඒ කැපෙන තැනින් අලුතෙන් මුල් එනවා. එහෙම වෙන එක හොඳයි. මුලක් අර ඩැමේජ් වගේ වුණොත් එහෙම එතකොට අර සමහර ලාවට එතනින් මුල එහාට වර්ධනය නැති වෙන්න පුළුවන්. ඒ විදිහට ෂාප් කතරකින් කැපුවාම එහෙම වෙන්නේ නැහැ. අපි අර වෙලා තිනවා නෝමල් කොම්පෝස්ට් සහ මතු පිට පස් සහ වැලි එකතු කරලා හදාගත්ත පොඩි මිශ්‍රණයක්. මේ මිශ්‍රණය අපි මේකට පොඩ්ඩක් මේ අගතැන් වලට පොඩ්ඩක් දාගන්නවා. අපි පස්සේ මේකට තව පස් දානවා. හැබැයි හරි බොන්සයි මාධ්‍යමික නෙමෙයි. මම මේ ගහ මෙච්චර ලොක් කරගත්තේ මේ මාධ්‍ය භාවිතා කරලා නෙමෙයි. ඒකට මීට අමතරව අපි දාන්න ඕන තව දේවල් ටිකක් තියෙනවා. උදාහරණයක් විදිහට ගල් කැබලි අපි කඩෙන් ගන්න පුළුවන් අපිට බොරළු වගේ දේවල්. ඒවා අපි ඇඩ් කරගන්නවා හරි බොන්සයි මාධ්‍ය සකස් කරනකොට. අපි ඒක තව වීඩියෝ එකකින් කතා කරමු. අපේ වත්තේ තෙතමනේ තියෙන තැනක හැදෙන මෙන්න මේ වගේ ඔබට කැමරාවට ලං කරලා පෙන්නන්න ලස්සන පාසි ටිකක් අරගෙන ආවා. අපිට දැන් තියෙන්නේ මේ පාසි මෙන්න මේ විදියට මේක තියන්න. මේක නම් ඇත්තටම ලොකුට අමාරු දෙයක් නෙමෙයි. විදියට ඉති මේ විදිහට බොන්සයි ගහක් හැදුවට පස්සේ ඇත්තටම මේකේ අතු අපි ටිකක් කපලා අයින් කරන්න ඕනේ. මොකද මේකේ මුල් විශාල ප්‍රමාණයක් අපි අයින් කරා. එතකොට මේ මුල් ටික අයින් කරා වගේම මේ ගහේට දැන් අතු මේ තියෙන හැම එකටම මේක මේ ජීවය ලබා දෙන්න ඕනේ. එතකොට මේ අතු මේ විදිහටම තිබ්බොත් එimhe සමහර විට ගහට ඒක දරා ගන්න බැරි ස්ට්‍රෙස් එකක් වෙන්න පුළුවන්. ඒකින්ද අපි මේකේ ගොඩක් අයින් කරන්නේ. ඒ වගේම මේ දිගට තියෙන ඒවා පොඩ්ඩක් කපලා අයින් කරනවා. අපි ටිකක් ගහ දිහා බලලා ඒකේ අවුලක් වගේ වෙනවා නම් අපි අතු අයින් කිරීම කරනවා. ඉතින් guys thank you බලුවට. මම හිතනවා දෙයක් ඔයගොල්ලෝ ඉගෙන ගත්තා කියලා. අපි ඉස්සරහට මේ වගේ තව content ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් like එකක් දාලා subscribe කරන්න. thank you.